Big news. Expect the news. මේ අසාධාරණ පිටිපස්සේ ඉන්න ප්‍රදේශයේ මන්ත්‍රීවරු වෙන්න අපි අපිව හිරගෙවල් 1000ක දැම්මත් අපි යටත් වෙන්නේ නැහැ. අපිව යටත් කරන්න මේ බෞද්ධයාගේ හඬ යටපත් කරන්න හදන්නේ. පූජා භූමිය ඔක්කොම සහිත ඉඩමකට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරපු එකට තමයි මේ අපි වචන දෙකේ තේරුම නොදන්න රාජ්‍ය පාලකයෝ එනවා නේද? මගේ කාචම හාමුදුරන් බුදු වෙනවා දෙයියනේ බුදු වෙනවා බුදු වෙනවා නොකරපු වරදකට එනවා දවස් 25යි මේක පලි ගැනීමට කරන දෙයක්. අපිට අධිකරණයේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. අධිකරණයට අපි ගෞරව කරනවා. අධිකරණයට අපි මේ වෙලාවේ කරුණව ඉස්සනම ආචාර කරනවා. අධිකරණය ගැන අපිට සැකයක් නැහැ. නමුත් අද මේ නිලධාරී හැසිරීම අන්තමේ ඉතා දූෂිත නිලධාරී විදිහට හැසිරුනේ. අර දක්කගෙන හරක් දක්කනවා වගේ ගැහුවා මේ මතික්. එතකොට ස්වාමීන් වහන්සේලාට ගහලා තියෙනවා ඒ නිලධාරණ නීතිය ක්‍රියාත්මක රටේ පොලිස්පතිතුමනි ජනාධිපතිතුමනි අර නිලධාරියා අර සාද කෙනෙකුට යවුවකම වතිකානුවේ තීන්දුව බලවත් මොකද අපිට තියෙන්නේ බුද්ධ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් අපි හඬක් නගන්නේ. Big news. Expect the news.